ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. මම අද ඉඳන් පටන් ගන්නවා චිත්‍රකලා කුප්පියේ වීඩියෝ මාලාව. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ චිත්‍ර අඳින්න ආස. හැබැයි කොහින්ද ඉගෙන ගන්න කියලා, කොහින්ද පටන් ගන්නේ කියලා දන්නේ නැතිවල හැමෝටම මුලින් ඉඳන් සරලව චිත්‍රකලාව කියලා දෙන්න. අද අපේ පළමු පාඩම තමයි පැන්සල හුරු කරගෙන නිවැරදි සෙවණැලි දාලා රියලිස්ටික් විදියට අඳින්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට බයමු. ඔයාලා තාමත් චිත්‍ර අඳින්නේ මෙන්න මේ විදියට. ඒකයි ඔයා අඳින චිත්‍රවලට මනක් නැත්තේ. ඇත්තටම රියලිස්ටික් චිත්‍රයක් අඳින්න පැන්සල අතර ගන්න කලින් දැනගන්න ඕන රහස් ටිකක් තියෙනවා. අද මම මේක ඔයාලට මුලින් ඉඳලා කියලා දෙනවා. මුලින්ම අපි අත හුරු කරගමු. ඉස්කෝලේ යද්දී අකුරු ලියලා අපේ අත හිර වෙලානේ තියෙන්නේ. ඒක ලියා ගන්න නම් මෙන්න මේ අභ්‍යාසය ඔයාලා චිත්‍ර අඳින්න කලින් හොඳට පුහුණුවීම් කරන්න. මුලින්ම ඔයාලා මේ වීඩියෝ එකේ පේන විදිහට මෙන්න මේ වගේ සිරස් රේඛා, තිරස් රේඛා, ඒ වගේම තමයි රවුම් මේ වගේ වෘත්ත හොඳට Tamanට පුළුවන් වෙනකන් අඳින්න. ඒ වගේම වක්‍ර රේඛා, ඒ වගේම සිග්සැග් රේඛා, ශනික රේඛා වගේ ඒවා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ රේඛා වල හොඳට ප්‍රැක්ටිස් කරන්න. පරණ කොළ අරගෙන එක දිගට අඳින්න, කඩ අඳින්න එපා වෘත්ත. රේඛාත් එහෙමයි කඩ අඳින්න නැතුව එක දිගට බය නැතුව අඳින්න. එහෙම ඇඳලා පස්සේ පැන්සල ඔයාලට අවනත වෙන බව වැටහෙනවා. ඉතින් මෙන්න මේ අභ්‍යාසය තුළින් ඔයාලට පැන්සල ඕන විදිහට නැතුව ඔයාට ඕන විදිහට පැන්සල පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඊට ඔයාලා මුලින් අර රේඛා අභ්‍යාස ටික පුහුණු වුණා වගේම ඊළඟට කරන්න ඕන වැදගත්ම අභ්‍යාසය තමයි මෙන්න මේ ටෝන් ස්කේල්. තද කළු පාටේ ඉඳන් ලාසුදු පාටට වෙනකම් එක මට්ටමකට ෂේඩින් කරන්න පුහුණු වෙන්න. මේක තමයි චිත්‍රයක පදනම වෙන්නේ. ඒ නිසා සෑම දරුවෙක්ම චිත්‍රවල ආස හැමෝම ඒ වගේම තමන් ඉන්න මට්ටමට වඩා ඉහළ මට්ටමකට ඩ්‍රෝයින් ස්කිල් එක වැඩි දියුණු කරගන්න නම් ඔයාලට මේ අභ්‍යාස අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. ඉතින් හැමෝම මේ අභ්‍යාස ඉතා ඕනෑකමින් පුහුණු වෙයි කියලා මම හිතනවා. බලමු පැන්සලක් අල්ලන කුරුලිහින විදිහට සාමාන්‍ය පැන්සල අල්ලන්නේ. අන්න ඒ විදිහට ඔයාලට පැන්සල අල්ලන්න පුළුවන්. ඉතින් කුරුලිහින විදිහට පැන්සල ඇල්ලීම තුළින් අපට සියුම් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ෂේඩින් කරද්දී, කියන්නේ එළිය අඳුර කරද්දී පැන්සල් ටිකක් අපි ඈතින් අල්ල ගන්නවා. එහෙම නැත්නම් මෙන්න මේ වගේ පැන්සල දුරින් අල්ල ගන්න ඕන. ඉතින් අපි දැන් බලමු වෘත්තයක් අඳින්න කොහොමද කියලා. ගොඩක් දෙනෙක්ට ෆ්‍රී හෑන්ඩ් වෘත්තයක් අඳින්න කිව්වම ඒක කරගන්න ගොඩක් අමාරුයි. ඒකට හේතුව තමයි ගොඩක් අයට අතහුරු නැති නිසා ෆ්‍රී හෑන්ඩ් වෘත්තයක් අඳින්න ගොඩක් අමාරුයි. ඉතින් ඒක නිසා මම දුන්න අභ්‍යාස ටික අනිවාර්යෙන්ම ඔයාලා කරන්න. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ ෆ්‍රී හෑන්ඩ් වෘත්තයක් අඳින්න නැතුව අපි කොහොමද සමචතුරස්‍රයක් පාවිච්චි කරලා වෘත්තයක් අඳින්නේ කියලා. මම මුලින්ම මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් ඇදලා ඒක හරිමෙන් බෙදාගෙන මුණු හතර සහ මේ දොරවල් දෙක අතර හරිමෙද තියෙනවානේ. අන්නේ හරිමෙන් අපි දෙකට බෙදා ගන්නවා හැම පැත්තකම. ඒකෝට මේ බෙදාගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ව්‍යාකාරයට පස්සේ අපිට ෂඩාස්ත්‍රයක් වගේ හැඩයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ ෂඩාස්ත්‍රයේ හැඩයේ ඉන්ජික තියෙනවා කියන්නේ අපේ කෙලවරවල් ටික තියෙනවානේ. මේ කෙලවරවල් යාවෙන විදිහට මේ වෘත්තය අපිට අඳින්න පුළුවන්. ඒ ඔයාලත් මේක උත්සාහ කරලා බලන්න. ගොඩක්ම සරල ක්‍රමයක්. වෘත්තයක් ෆ්‍රී හෑන්ඩ් අඳින්න බැරි හැමෝටම මෙන්න මේ ක්‍රමය ඉතාමත්ම වටිනවා. ඔයාලත් මේ විදිහට වෘත්තයක් අඳින්න උත්සාහ කරලා බලන්න. හොඳයි. දැන් අපි බලමු අපි ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා කොහොමද ඕනෑම වස්තුවක් කේමා ලක්ෂණ මතුවෙන විදිහට නැත්නම් රියැලිටි පෙනුම මතුවෙන විදිහට නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් ෂේඩින් කරන්න කලින් අපි දැනගන්න ඕන වැදගත් දේ තමයි ලයිටින්. එහෙම නැත්නම් ආලෝකයේ වැටෙන දිශාව. අද අපි උදාහරණයකට ගන්නේ සූර්යාලෝකය. ඕනෑම වස්තුවක් අඳින්න කලින් ආලෝකය ඉන්නේ කොයි පැත්තෙන්ද කියලා තීරණය කරන්න ඕන. මොකද ඒ ආලෝකය මත තමයි අපි දකින්න සෙවණැලි වල හැඩ තීරණය වෙන්නේ. ඉතින් ඉස්සරහට මම ලයිටින් ගැන වෙනම පාඩමක් අරන් ඉන්නවා. දැන් අපි බලමු මේ සූර්යාලෝකයේ යොදාගෙන මේ වස්තුවට පණ දෙන්නේ කොහොමද කියලා. ඒ අනුව මම මුලින්ම මෙම වස්තුවට පණ දෙන්න මම පියවරවල් 5ක් පාවිච්චි කරනවා. මේ පියවර ටික හරියට අනුවන්නේ කොළොත් ඕනෑම කෙනෙක් ඕනෑම වස්තුවක රියැලිටි පෙනුම, එහෙම නැත්නම් 3D පෙනුම, එහෙම නැත්නම් ත්‍රිමාන ලක්ෂණ මතු කරන්න හැකියාව ලැබෙනවා. හොඳයි. ඔයාලා දැන් පේනවා ඇති මම මේ ඇඳලා තියෙන වෘත්තයට ඉහළින් සූර්යාලෝකයේ පතින ආකාරයේ දලසටහනක් ඇඳලා තියෙනවා. ආලෝකයේ කෙලින්ම වස්තුවට වදින තැන. ඒ කියන්නේ සූර්යාලෝකයේ කෙලින්ම වදින තැන අන්තිමට සුදු පාට වගේ පේනවා. මේ කොටසට අපි කියනවා හයිලයිට් එක කියලා. එහෙම නැත්නම් දීප්තිමත්ම ආලෝකය කියලා. මේ කොටස අපි ෂේඩ් කරන්නේ නැතුව සාමාන්‍ය සුදු පාටම තියනවා. ඒකෝර තමයි ඒක දිවිසන ගතිය ලැබෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඔයාලට මම පේනවාදී මම සෙන්ටර් ලයිට් කියලා කොටසක්. ස්ටේ නැද කොටසට පැටන ආලෝකය. හයිලයිට් එක වටේට තියෙන ලා පාට කොටසට තමයි අපි මේ කියන්නේ සෙන්ටර් ලයිට් එක කියලා. ඒ වගේම තමයි ඔයාලට මම මේ උඩුතේ නැද තදට මම සෙවණැල්ලක් ඇඳලා. ඉතින් මේ වස්තුවේ තියෙන තදම සෙවණැල්ල කොටසට අපි කියනවා කෝ ෂැඩෝ කියලා. කෝ ෂැඩෝ කියන එකේ තේරුම තමයි වස්තුවේ තියෙන
තදම සෙවණැල්ල. මේකෙන් තමයි Apple ගෙඩියට නැත්නම් මේ වස්තුවට නියම බරක් සහ හැඩයක් ලැබෙන්නේ. ඊළඟ වැදගත් කොටස තමයි reflected light. ඒ කියන්නේ පරාවර්තිත ආලෝකය කියන කොටස. ඔයාලා තියෙන වචනේ ඇතුළෙම තියෙනවා පරාවර්තනයේ කතාව. ඉතින් මේ ගොඩක් අයට අමතක කරනවා. පරාවර්තන ආලෝකය ගැන අපි කවුරුත් හිතන්නේ නැහැ. සූර්යාලෝකයේ හෝ කිසියම් ආලෝකයක් පස්ව තියලා තියෙන ආධාරකයට ආලෝකය වැටෙනට පස්සේ නැවත යාපස්ස අපගිදී යටපැත්තට වැදෙනම තමයි මේ reflected light කියන කොටස හැදෙන ලා කොටස. ඉතින් ඒ ආලෝකයෙන් තමයි ඇත්තටම චිත්‍රයේ 3D පෙනෙන අපි ප්‍රමාණ ලක්ෂණ ටික තවදුරටත් ඉස්මතු කරලා ගන්න. ඊළඟ වැදගත් කොටස තමයි cast shadow කියන කොටස. cast shadow කියන්නේ සරලව කියනවා නම් Apple ගෙඩිය නිසා බිම හැදෙන සෙවණැල්ල. මේකෙන් තමයි Apple ගෙඩියේ බිම තියෙන වගේ අපිට පෙනුමක් ලැබෙන්නේ. ඉතින් කියන මූලික කරුණු පහ ඕනෑම වස්තුවක් අඳිද්දී ඒ වස්තුව තුළ මතු කරලා පෙන්නනවා නම් අපිට ඕනෑම වස්තුවක් ප්‍රමාණ ලක්ෂණ මතුවෙන විදිහට නැත්නම් 3D පෙනුම මතු කිරීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් පාසල් යන 6 සහ 11 වසර දරුවන්ටත් ඒ වගේම උසස් පෙළ චිත්‍රකලාව හදාරන දරුවන්ටත් වගේම චිත්‍ර අඳින්න ආස හැමෝටම මෙන්න මේ කියන මූලික අංග ටික දාගත්තොත් ඔළුවට ඔයාලට ඕනෑම වස්තුවක් මෙන්න මේ කරුණු පහ ඇතුළත් කරලා ෂේඩින් කරොත් ඔයාලට පුළුවන් ඕනෑම වස්තුවක් මෙන්න මේ විදිහට 3D පෙනුමින් යුතුව අඳින්න. හොඳයි. අපි දැන් බලමු කොහොමද මේ අපි අඳගත්ත වස්තුව ෂේඩින් කරන්නේ කියලා. ඉතින් වස්තුවක් ෂේඩින් කරන්න ඔයාලා ළඟ බ්ලෙන්ඩින් සිස්ටම් නැත්නම් ඔයාලට පහසුවෙන් ගෙදරදී හොයාගන්න පුළුවන් දේවල් තමයි කම පුළුවන් කෑල්ල. එහෙමත් නැත්නම් බේබි කොටන් බටන් එක. නැත්නම් ඔයාලට පුළුවන් පේපර් සේවියට් කෑල්ලක් යොදා ගන්න. මෙන්න මේ වගේ දේවල් ටිකකින් ඔයාලට පුළුවන් බ්ලෙන්ඩින් කරන්න එහෙම නැත්නම් ෂේඩින් කරන්න හැකියාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝමයි යාළුවනේ අපි ආරම්භයේ ඉඳන් ක්‍රමානුකූලව චිත්‍ර අඳින්න. මතක තියාගන්න ඕන එක දවසකින් මේක කරන්න බෑ. ඒ නිසා මම අද ඔයාලට කියලා දීපු අතහුරු කරන අභ්‍යාස ටිකයි මෙන්න මේ ටෝන් ස්කේල් එකයි දිනපතා පුහුණු වෙන්න ඕන. ඉතින් මම අද ඔයාලට පුංචි හෝම්වර්ක් එකක් දෙනවා. මේ පියවර පහ පාවිච්චි කරලා ඔයාලත් මේ වගේ Apple ගෙඩියක් ඇඳලා මට එවන්න. අපේ Facebook page එකට හරි Instagram එකට හරි ඔයාලගේ චිත්‍රය වන්න. වැරදි තියෙනවා නම් මම පෞද්ගලිකවම ඔයාලට කියලා දෙන්නම්. අද පාඩමෙන් ඔයාලා මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද ඉස්සරහට මම ඊට වඩා වටිනා කුප්පි ගොඩක් ඔයාලට අරන් දෙනවා. විශේෂයෙන්ම ඊළඟ වීඩියෝ එකේදී මම අද මේ ඔයාලා ඉගෙන ගත්ත දේ හොඳට පුරුදු වෙලා ඊළඟ දවසේ වෙනකොට මම ඔයාලට කියලා දෙනවා අද ඇඳපු Apple ගෙඩිය කොහොමද පැස්ටල් සහ දියසයම් භාවිතා කරලා වර්ණ ගන්නන්නේ කියලා. ඉතින් හැමෝටම ජය වේවා.